ළඟදින් ආපු ලස්සන ලියමනාවක්. පින ගැන කියන්න. ඒ ලියමනාව ලියලා තියෙන්නේ එක්තරා ජීවිතේ නොමගට ගිය කාන්තාවක්. ඒ ලිපිය ලියලා ඉවරලා තියෙන්නේ මම මේ ලිපිය ඒ විදිහටම මහමේඝ පුවත්පතට දාන්න කියලා දැන් මේ යවුවා. ස්වාමීනි මා ගෙදරින් මන් දිහා බැලුවේ නෑ. බැලුවත් අම්මලා තාත්තගේ කනින් රිංගලා යන්න හොඳ කපටි මොලයක් මට තිබ්බා. ගුරුවරු මගේ වැරද්දක් දැක්කත් අහක බලාගෙන හිටියා. ඉස්කෝලේ සුදු ඇඳුමින් හිටපු මම ඒ පුංචි කෙල්ල සන්ධියේදීම මගේ චරිතය නසා ගත්තා. මගේ හිතට ආසාවල් එන්න ඇවිල්ලා දකින්න පිරිමියත් එක්ක යන්න ගියා. ඉස්කෝලේ යන වයසේදීම මා විසංගනක් වුණා. දැන් අපිට ওই ලිපියේ ලියලා එවන තාක් උපදෙස් දීලා නැහැ කවුරුත්. මේ දරුවෙක් හැරෙනකොට මේකගේ මේ හැරිල්ල වෙනස් නේ කියලා තේරුම් ගන්න තරම් දැන් අම්මලා තාත්තලාට නැද්ද හැඟීමක්? එහෙම හොයන්න බැයිද? ළමයෙක්ගේ පුංචි ඉරියව්වෙන් ළමයාගේ චිත්ත සංකල්පනා හොයන්න ගුරුවරුන්ට තවම තේරෙන්නේ නැද්ද? අපි ඒ කාලේ මොන හොර වැඩේ කළත් අපේ අම්මලා තාත්තලාට අපිව අහුවෙනවා. උන්දලාට දැනෙනවා ඒක. අපි දුකෙන් හිටියත් දැනෙනවා, සතුටින් හිටියත් දැනෙනවා. මොකෝ අද සතුටු කියලා අහනවා. මොකෝ අද දුකින් කියලා අහනවා. මේ ළමයි නාස්ති වෙලා යනවා. උපදේශත් දීලා නැහැ කවුරුත්. කියනවා මම මේක නරකයි කියලා මන් දන්නේ. මට ආසාව තිබුණේ මගේ හිතේ නොසන්සිඳෙන ආසාව සංසිඳව ගන්න. ඔහොම ඉඳලා දවසක් මට ගොඩක් කාලයක් නරක වුණා. ඊට පස්සේ මට බණක් ඇහුණා. ලක්විරු ගුවන් විදුලියේ. ඒ බණ ඇහෙනකොට මට එකපාරම හිතුණා මේ කරන්නේ පාපයක් කියලා. හැබැයි හිතට කොච්චර හිතුණත් නතර කරගන්න බෑ පව් වැඩ. පාපේට යාව රැගෙන යන ෆෝන් එක ළඟ තියෙනවා. ඊට පස්සේ මේ දැන් ඔන්න බණ අහන්න ගත්තා. ඉදා ඉඳලා බණ අහන්න ගත්තා. මේ මයාගේ හිතට ඊතල වලින් අයින්නවා වගේ අර බණවත් එක්ක කියන ඒවා. හැබැයි ඇහුවා. අහලා මෙයාට හිතුණා මං දැන් චෛත්‍යයක් ගානේ වැඳ යන්න ඕන. ඔන්න චෛත්‍යයක් ගානේ වැඳ යනවා. රුවන්වැලි සෑය ළඟ අඬ කියනවා මගේ පෞකාර ජීවිතේ මට එපා, මට හැදෙන්න ඕන කියලා. ඒත් හිත ඒකම ඉල්ලනවා. බෝධි වැඳ යනවා. හිත ඒකම ඉල්ලනවා. මෙහෙණි ආරාමවල ගිහිල්ලා මෙහෙණින් වහන්සේලාට විස්තර කිය සිල් අරන් තියෙනවා. ඒත් හිත පරණ දේම ඉල්ලනවා. පින්වත්නි, අපි තවත් කෙනෙක්ගේ රාගේ ඇවිස්සුවොත් රාගේ නතර කරන්න ඕන කියලා උත්සාහ කරනකොට රාගයම හරස් වෙනවා. අපි ලෝකෙට ද්වේෂය දුන්නොත් ද්වේෂය නතර කරන්න හදනකොට ද්වේෂයම හරස් වෙනවා. අපි ලෝකෙට මුදා හරින දේ අපිටම ලැබෙනවා. ඉරිසියාව නම් දෙන්නේ Tamanට ඉරිසියාකාරයෝ එමට බිහි වෙයි. අන් අයගේ හිත රිදවනවා නම් තමාව රිදවන අය එමට බිහි වෙයි. ලෝකෙට දෙන දේ Tamanට ලැබෙනවා. දැන් මේ කෙල්ල රාගේ අන් අයට දුන්නා. රාගෙන් අන් අය ඇවිස්සුවා. දැන් රාගේ නතර කරන්න හදනවා. හිත ඒකටම නැමෙනවා. ඊට පස්සේ හැම තැනම ඇවිදලා අවසානයේ නරක දෙයක් හිතිලා කවුරු හරි පිටිපස්සේ යන්න හිතුනම කාමරේ දොර වහගෙන අඬ රෑ එළි වෙනකල් කාමරේ සක්මන් කර ඉඳලා තියෙනවා. මට බෑ මේ පව් වැඩේ කරන්න, මට බෑ කිය රෑ එළි වෙනකල් නිදිවරලා
බණවලින් කියනවා අසුභ භාවනාව වඩන්න මේ විදිහට හිතන්නව බෑ. ඊට පස්සේ මේ කෙල්ල දවසක් පන්සලක් ළඟ පාරේ හිටගෙන ඉන්නකොට මහා අවුවේ දවල් එකට හිතට එක්කෙනෙක් කියලා කවුද? අන්න අර බෝධින්නාංශගේ බෝපත් අහුලපන් කියලා. මෙයා බෝධිය දිහා බැලුවා බෝපත් වැඩිලා මට බෑ මේ කට්ට අවුවේ මට බෑ. දැන් මෙයාගේ හිතත් එක්ක මෙයා කතාව. ඊට පස්සේ හිතෙන් කිව්ව නෑ ඔබ ඵලයන්. මෙයාට එකපාරම කරන්ට් එකක් වැදුනා වගේ ඉක්මනට පන්සලට ගිහිල්ලා අර බෑගේ පැත්තකින් තියලා බෝකොල අහුලනවා. අහුලලා කොන්දරෙදන නැගිට්ටා මට බෑ. මෙයාගේ හිත කියනවා. ආයෙ මෙයාට හඬක් ඇහුණා. එම්බා ස්ත්‍රිය අහුලපන්. ඔය බෝපත් අහුලපන්. තෝ මීට කලින් හිටියේ වේතරණී කියන නිරේ. උඹේ නිරේට ගියේ වැරදි කාමසේවනය කළා. ඒ සංසාරෙත් උඹට වැරදුන වැරදිල්ල ආයෙත් උඹට ආවා. තෝ මේ අවුවේ බෝපත් ඇහිලුවා කියලා තෝ නිරේ යන්නේ නැහැ. ඒත් තෝ කරන වල් වැඩ තෝ නිරේට අරන් යනවා. උඹගේ මේ වල්කම සසර පුරුද්දක්. එම්බා ස්ත්‍රිය උඹ දැන් බෝපත් ඇහිලුවා නේද? උඹ කලින් ජීවිතවලත් බෝධින් වහන්සේලාගේ මළුව සුද්ධ කරලා තියෙනවා. දැන් ඒක කරපන්. දැන් මෙයා බෝපත් අයින් කළා. අයින් කළා ඉවර වෙනකොට පුදුම සතුටුයි. ආයෙත් හිතට කිව්වා වැරදි කාමසේවනයේ නැමැති සසර පුරුද්ද බෝපත් ඇහිඳීම නැමැති සසර පුරුද්දෙන් සිඳපන් කියලා. මෙයාට පුදුම සතුටුයි. එදා ඉඳලා මෙයා කරන්නේ බෝමලු සුද්ධ කරනවා. ඒ බෝමලු සුද්ධ කරන්න පටන් ගත්ත විතරයි නරක මිනිහලා පිටිපස්සේ යන්න හිතෙන්නේ නැහැ. දැන් ඔන්න අර නවල් වැඩේ හිතෙන්නේ නැහැ. ඒ උනාට මෙයාට හිතෙනවා මේ කෙල්ලට ඒ කෙල්ල ලියලා යපු ලිපිය ඒ විදිහටම පත්තරේට දැම්මා. නම් ගන්න නැතුව දැම්මා. මේ කෙල්ලට ෆෝන් එකෙන් ජරා වැඩ බලාගෙන තනියෙන් ජරා වැඩ කරන්න හිතෙනවා. එතකොට මෙයා ෆෝන් එක පැත්තකට දාලා අඬා රෑ එළි වෙනකල් ඇඳේ නිදා ගන්න නැතුව ඉඳලා මගේ අතින් නරක දෙයක් වෙයි කියලා. ඇත්තම කතාවක් වර්තමානයේ සම්පූර්ණයෙන් නැසිලා නැහැ. වීරිය කරන අය ඉන්නවා කුසලින් ගැලවෙන්න. ඒ වගේ කවුරු හරි කොහේ හරි ඇති කියලා ඒ කෙනෙකුගේ වීරිය පිණිසයි මේ කතාව කියන්නේ. ඊට පස්සේ මෙයාට එකපාරම ආයෙ හිතට කිව්වා බලන්න යම් තමන් යම් උත්සාහයක් ගන්නකොට තමයි උදව් කරන දෙවියෙක් හරි උදව් කරන්නේ. එතකොට හිතට කිව්වා යසෝදරා උත්තමාවිය වෙනුවෙන් බ්‍රහ්මචාරී ස්ත්‍රීන් අතර බබලන සිළුමිණක් බඳු. ඒ බ්‍රහ්මචාරී උත්තමාවිය වෙනුවෙන් ඉදිවුන සෑයක් තියෙනවා. එම්බා ස්ත්‍රිය තෝ සොයාගෙන ඵල. තොගේ කුණු කන්දරාව ඒ උත්තමාවියගේ සෑයෙන් විහිදෙන රශ්මියෙන් සෝදාගන්. අර කෙල්ල හිව්වා කොහෙද ඒ සෑය තියෙන්නේ කියලා. උඩුපිල අනගාരികා සොෆී යසෝදරා මහ සෑය තියෙනවා. හොයාගෙන ගියා තනිය. සෑය වැඳලා ඇඬුවා. අඬලා කිව්වා බ්‍රහ්මචාරී උත්තමාවිය මට බඹසර රකින්න ආශිර්වාද කරන්න. මට පව් ලෝකේ එපා කියලා. ඊට පස්සේ ආවා එදා ඉඳලා රාගසිතක් එනකොට යසෝදරා උත්තමාවිය සිහි කරපු ගමන් රාගසිත නැති වෙනවා. කියනවා ස්වාමීනි අවුරුදු ගණන් මන් දැන් මගේ හිත දිහා බලාගෙන ඉන්නවා. ඇති වෙච්ච රාගසිත ගාන මට ගණන් කරන්න පුළුවන්. අද දවසට ඇති වෙන රාගසිත ගාන ගණන් කරන්න බෑ. සමහර මාස ගණන් තියෙනවා මට රාගසිතක් එන්නේ නැහැ. මන් සංසාරේ බෝමලු සුද්ධ කරපු
බෝධියෙන් වැටෙන පත්‍ර ඉවත් කරපු සසර පුරුද්දෙන් මගේ වැරදි කාමසේවෙන්නේ නැති පාපී සසර පුරුද්ද මම නැසුවා. ඔබ වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල මේ පව් සෝදලා දාන මේ උතුම් ධර්මයේ බඹසරගෙන අපිට කියලා දුන්නා. ගුරු පූජාවක් පිණිසයි මම මේ විස්තරය කළේ. හැබැයි කෙනෙක් වරදින් මිදෙන්න උත්සාහ කරනකොට ආය පව් වෙනවා. ඒ වුණාට මම සැලුන්නේ ගඟේ උඩුගම් බලා යනකොට පස්සටත් ගහගෙන එන නිසා. මේ චපල හිත මා විශ්වාස කරන්නේ අලු යට සැඟවුණ ගිනි ආපහු මතුවෙන්න පුළුවන් නිසා. ඒ නිසා මං කවදාවත් බෝධි උපස්ථාන නතර කරන්නේ. ඒ බ්‍රහ්මචාරී උත්තමාවී යසෝදරා මහරහත් තෙරණිය සිහි කරන එක නතර කරන්නේ. විරාගයේ මිහි මණ්ඩල සෙල වූ මහා කාශ්‍යප මුනිදුට වඳින එක මා නතර කරන්නේ. මට ධර්මයේ කියලා දුන්න ගුරුවරුන් වැඩ ඉන්න දිශාවට මා වැඳ වැඳ පින් දෙන එක නතර කරන්නේ. ඔබ වහන්සේලාගේ ධර්මයෙන් සැනසෙන අහිංසක අපි වගේ අයත් ඉන්නවා. මේ ගුරු පූජාව ධර්මයෙන් හැදුනේ, බණපදයෙන් හැදුනේ. වරදින්න පුළුවන්. ඒ වුණාට හැදෙන එක ශ්‍රේෂ්ඨයි.